තමන් ව්‍යාපාරයක් මුලින්ම ආරම්භ කරන්න හිතුවට පස්සේ මේ පතාක යෝධයාගෙන් ලැබුණ උපදෙස් කොහොමද? වටිනම උපදෙස් මොකක්ද කියලා මං අහුවා. ඒක තමයි අකි දැන් අහද්දි මට උපදෙස් ගොඩක් ඔළුවට එනවා. උපදෙස් කියන්නේ අකි මූලිකම කියන්න තියෙන්නේ ව්‍යාපාරයක් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. අපි ජොබ් එකක් කරනවා වගේ ව්‍යාපාරයක් කරන්න බෑ. මොකද වගකීම් වැඩි. මං කියන්නේ ජොබ් එක ලේසි කියන එක නෙමෙයි. ඒ කියන්නේ අපිට ලාභ වුණත් පාඩු වුණත් ඒ හැමදේම දරාගෙන අපි යටතේ වැඩ කරන අයට ගෙවීම් කරලා ඒක ලොකු වගකීමක් මාසෙකට ඒ දේ මේවා කරන්න. මොකද මට ඒක ලොකුවටම වෙන්නේ කොරෝනා කාලේ කියන්නේ අපිට මොනවත්ම කරගන්න බැරි කාලයක් ඒ වුණාට අපි සේවක වැටුප් පඩිනදී ඒ වෙලාවට බේරන්න ඕනේ ඔක්කොම ලොකු වගකීමක් කර පිටේන. ඉතින් මේ හැමදේම දරාගෙන කරන බිස්නස් එකක් කියන්නේ ලේසි නෑ කියන එක තමයි මට හම්බුන එකම උපදෙස. හැබැයි ඒ හැමදේටම ධෛර්යය මගේ අම්මා තාත්තා දුන්නා. අම්මා පප්පා දුන්නා.